ගෙදර බාත්රූම් එක හෝ වතුර පීඩනයේ මදි තැන්වලට අවශ්‍ය වෙන මේ ප්‍රෙෂර් පම්ප් එකක් සෙට් කරන්න යන්නේ. ප්‍රෙෂර් පම්ප් එක සෙට් කරන විදිය පස්සේ කියලා දෙන්නම්. දැන් මම මේ කියන්නේ එවැනි අවස්ථාවක thread seal එකක්. ඒ කියන්නේ මේ වගේ thread seal එකක් කොහොමද තෝරගන්නේ සහ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. thread seal එකක් තෝරගන්නකොට මෙන්න මේ thread seal එකේ තියෙනවා මෙතන මිලිමීටර් 19ද 25ද 20ද ඔහොම කියලා ගහලා. එතකොට ඒක තීරණය වෙන්නේ මෙහෙමයි. අපි මේ thread seal එක භාවිතා කරන්නේ මෙන්න මෙවැනි තැනකට ඔතන්න නම් අපි බැලුවට පස්සේ මෙතන ඇවිල්ලා මිලිමීටර් 19යි. එතකොට මිලිමීටර් 19 thread seal එකක්. 19 කියලා නෑ. 20 තිබුණත් 19 පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ 25. එහෙම. එතකොට අපි තෝරගන්නේ මෙන්න මේ thread එකේ දිග කොපමණ දුරක්ද ඒ අනුව thread seal එකේ size එක. මේක මිලිමීටර් 20ක් වගේ 19ක් වගේ නම් තියෙන්නේ. එතකොට මිලිමීටර් 19 20 ඒ වගේ එක එක manufacturer මෙතන දාන ප්‍රමාණයක් තියෙනවා. දැන් මේකේ දාලා තියෙන්නේ මිලිමීටර් 19යි Eslon එකේ. එතකොට එහෙනම් මේකට හරියන්නේ මොකද මේක මිලිමීටර් 20ක් තියෙනවා මෙතන දැන් මැන්නම. ඊට පස්සේ ඒකට අපි මේ මිලිමීටර් 19 thread seal එක භාවිතා කරන්නේ. එතකොට මිලිමීටර් 12ක් තියෙනවා නම් මිලිමීටර් 12 thread seal එක තමයි මේ වගේ පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට දැන් මේක ගත්තොත් මේක මිලිමීටර් 12 මේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේක දුර තියෙන්නේ මිලිමීටර් 12 නම් 12 පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට thread seal එක අල්ලන්නේ මෙන්න මේ විදියට. එතකොට thread seal එක මෙහෙම එතකොට තමයි තද වෙන්නේ මේ. එතකොට thread seal එක කරකවන්නේ ඔරලෝසු කටුවේ පැත්තට. හරි. ඔරලෝසු කටුවේ පැත්තට තමයි මේක කරකවන්නේ මේ. කොච්චර ප්‍රමාණයක් ඔතනවද? මෙන්න මේ කානුව එහෙම නැත්නම් මේ තියෙන මෙන්න මේ ගැඹුර මෙන්න මේ thread එකේ තියෙන ගැඹුරෙන් අවම වශයෙන් භාගයක්වත් පිරෙන්න ඕනේ. මේ thread seal එකෙන් භාගයක් 3 කාලක් වගේ පිරෙන්න ඕනේ. එතකොට රවුම් 5ක් 6ක් විතර එතුවම ඇති. හරි. කොහොම එතුවා දැන් භාගයකට වැඩි පිරුණා. රයිට් හරි. එහෙම කැඩුවා. ඔච්චරයි. කඩලා ඊට පස්සේ අපිට ඕන මේක මෙතනට අපි ෆිට කරනවා. ඒක තමයි කරන ක්‍රමය. අපි ඊළඟ වීඩියෝ එකකින් ඒක කියලා දෙන්න.